හරි. අද අපිට තියෙනවා අපේ හතරවෙනි පාඩමට අදාළව තියෙන ව්‍යාකරණ ටික කතා කරන්න. හොඳයි. අපි මේ හතරවෙනි දැන් ඔය කට්ටිය දන්නවා හැම පාඩමකම තියෙනවා අපේ ග්‍රැමර් කොටස් දෙකක් නේද? හැම පාඩමකම තියෙනවා ග්‍රැමර් කොටස් දෙකක්. එතකොට අපි මේ හතරවෙනි පාඩමේ තියෙන පළවෙනි ග්‍රැමර් කොටස තමයි අපේ ආයෝ ඕයෝ හේයෝ. මොකක්ද අනේ මේ ආයෝ ඕයෝ හේයෝ කියලා කියන්නේ? කට්ටිය දන්න දෙයක්. මේක පොඩ්ඩක් මේ කාල වේදයට අයත් දෙයක්. එකක් නිරූපණය කරනවා මම ආයෝ දාන. අනිත් එක්කෙනා කවුද ඉන්නේ? ඕයෝ. ආයිනෝ හේයෝ. කවුද මේ ආයෝ ඕයෝ හේයෝ කියලා කියන්නේ? කට්ටිය දන්න කට්ටිය ඉන්නවද? මොකද මේ ආයෝ ඕයෝ හේයෝ කියලා කියන්නේ? මෙයා මේ මොන කාලයටද අයත් වෙන්නේ? මෙයාව මොන කාලයටද අයත් වෙන්නේ මේ ආයෝ සහ ඕයෝ සහ හේයෝ කියලා කියන්නේ? මේ තුන්දෙනාව අයත් වෙන්නේ සරල වර්තමාන කාලයට නේද? මේ තුන්දෙනාව අයත් වෙන්නේ සරල වර්තමාන කාලයට. එතකොට මේ තුන්දෙනා නිරූපණය කරන්නේ වර්තමාන කාලය හැබැයි සරල. සරල කියන්නේ ගෞරවාර්ථයෙන් අඩු. ගෞරවාර්ථයෙන් අඩු සරල වර්තමාන කාලය නිරූපණය කරන්න තමයි අපි ආයෝ ඕයෝ හේයෝව යොදාගන්නේ. හොඳයි. කටේ ලියාගන්න දැන් අපි කලින් පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම කියන්නේ මේ පාඩම් තුනේ තියෙන ව්‍යාකරණ හතක් අපි කතා කරලා තියෙනවා. ඒතර අද අපි කතා කරන්නේ හතරවෙනි පාඩමනේ. පුළුවන් නම් කට්ටිය පොතේ මේ පැත්තෙන් හතරවෙනි පාඩමනේ අංක 4 කියලා ලියලා හතරවෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණ කොටස ලියා ගන්න. ආයෝ ඕයෝ හේයෝ. මෙයාලගේ තේරුමත් ලියා ගන්න සරල වර්තමාන කාලය. ආයෝ ඕයෝ හේයෝ කියලා ලියලා මෙයාගේ තේරුමත් ලියා ගන්න සරල වර්තමාන කාලය. සරල වර්තමාන කාලය. හොඳයි. ලියවද කට්ටිය? චුට්ටක් වඩා අප්ඩේට් එකක් දෙන්න බලන්න. ලියවද? හොඳයි. මොකද මේ වර්තමාන කාලය කියන්නේ? වර්තමාන කාලය කියන්නේ මේ දැන් කරන දෙයක් නේ. මේ දැන් කරන දේවල් අයත් වෙන්නේ මොන කාලයටද? වර්තමාන කාලයට. අපි කලින් කරපු දේවල් අයත් වෙන්නේ. කලින් කරලා ඉවර වෙච්ච දේවල් නැත්නම් කලින් කරපු දේවල් අයත් වෙන්නේ මොන කාලයටද? අතීත කාලයට. අපි ඒක ඉස්සරහට කරන්න ඉන්න දේවල් අයත් වෙන්නේ මොන කාලයට? ඉස්සරහට කරන්න බලාපොරොත්තු ඉන්න දේවල්. ඒවා අයත් වෙන්නේ අනාගත කාලයට. එතකොට මේ කොරියානු භාෂාවේ තියෙනවා අපි අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ මේ කාල භේද තුන. එකක් ඇවිල්ලා අතීත කාලය, ඊට පස්සේ වර්තමාන කාලය, ඊටත් පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ අනාගත කාලය. හොඳයි. එතකොට අපි මේ අච්චු පොතේ තියෙන පාඩම් පිළිවෙලට යොත් අපිට ඉස්සරලාම හම්බ වෙන්නේ මේ කාල භේදයකට සරල වර්තමාන කාලය. හොඳයි. අපි පොඩි නෝට් එකක් ලියාගමු. පොඩි නෝට් එකක් ලියාගමු. තරුවක් දාගන්න පල්ලෙහෙන්. තරුවක් දාගන්න. ලියාගන්න. සරල වර්තමාන ක්‍රියාපදවලදී සරල වර්තමාන ක්‍රියාපදවලදී සරල වර්තමාන ක්‍රියාපදවලදී ක්‍රියාපදයේ අවසානයේ තිබෙන ක්‍රියාපදයේ අවසානයේ තිබෙන සරල වර්තමාන ක්‍රියාපදවලදී ක්‍රියාපදයේ අවසානයේ තිබෙන ක්‍රියාපදයේ අවසානයේ තිබෙන දා අකුර ඉවත් කළ. මෙන්න දා කියලා සිංහලෙන් ලියන්න එපා. කොරියානු භාෂාවෙන් ලියන්න. දා අකුර ඉවත් කර. දා අකුර ඉවත් කළ. දා අකුර ඉවත් කළ. පසු 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 දා අකුර ඉවත් කළ පසු ක්‍රියාපදයේ ක්‍රියාපදයේ
ක්‍රියාපදයේ ක්‍රියාපදයේ අවසාන ස්වරය ක්‍රියාපදයේ අවසාන ස්වරය ක්‍රියාපදයේ අවසාන ස්වරය ආහෝ ඕනම් බොඩේ දාලා තින්නේ ආහෝ ඕනම් ආහෝ ඕනම් ආහෝ ඕනම් ආහෝ ඕනම් ආයෝ යන්න ආයෝ යන්න ආයෝ කියලා ලියලා තියෙන බෝඩ් එකේ ආයෝ යන්න ආයෝ යන්න ඒකටම ලියා ගන්න ආහෝ ඕ හැර මේ තියෙන්නේ ආහෝ ඕ හැර වෙන් කරන්න එපා ඒකටම ලියා ගන්න ආහෝ ඕ හැර වෙනස් ස්වරයකින් අවසන් වේ නම් ආහෝ ඕ හැර වෙනස් ස්වරයකින් අවසන් වේ නම් ආහෝ ඕ හැර වෙනස් ස්වරයකින් අවසන් වේ නම් වෙනස් ස්වරයක්. ඒ කියන්නේ මේ දෙන්න නැතුව වෙනස් ස්වරයක්. වෙනස් ස්වරයකින් අවසන් වේ නම් ඕයෝ යන්න සම්බන්ධ වේ. මේකේ බෝඩ් එකේ යතේ. ඕයෝ යන්න සම්බන්ධ වේ. ඕයෝ යන්න සම්බන්ධ වේ. ඕයෝ යන්න සම්බන්ධ වේ. ඒකටම ලියා ගන්න වෙන් කරන්න එපා. එමෙන්ම 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 හදාවලින් අවසන් වන ක්‍රියාපදයක් නම් එමෙන්ම හදාවලින් අවසන් වන ක්‍රියාපදයක් නම් එමෙන්ම හදාවලින් අවසන් වන ක්‍රියාපදයක් නම් හදාවලින් අවසන් වන ක්‍රියාපදයක් නම් හේයෝ යන්නත් සම්බන්ධ වේ. හේයෝ හොඳ බෝඩ් එකේ මම ලිව්වා. හේයෝ යන්නත් සම්බන්ධ වේ. හේයෝ යන්නත් සම්බන්ධ වේ. හොඳයි. කටේ ලියගත්ත නේද? හේයෝ යන්නත් සම්බන්ධ වේ. හරි. මම දැන් බෝඩ් එකේ දාලා තියෙනවා මෙන්න මේක ලියාගෙන පතු පාට පෑනක් තියෙනවා නම් වඩාත් හොඳයි මේක කොටු කරගන්න. තාංගාල මේක ලියා ගන්න. මේක ලියලා රතු පාට පෑනකින් කොටු කරගන්න. මම ඔකට දුන්න ඡේදයේ තියෙන සමස්තාන්තය තමයි මේ තියෙන්නේ. තාංගාල ලියා ගන්න මේක. හරි කටේ ලියලා නේද? හොඳයි. අපි මේ කොටස් තුනම ඒ කියන්නේ මේ පළවෙනි කොටසත්, මේ දෙවෙනි කොටසත්, මේ තුන්වෙනි කොටසත් අපි මේ කොටස් තුනම කතා කරමු. දැන් මම මේ වාක්‍ය දුන්න නේද? ක්‍රියාපදයක දාකුර ඉවත් කළ පසු. අපි ගන්න ඕනිම ක්‍රියාපදයක දාකුර අයින් කරාට පස්සේ එතන ආහරි ඕහරි ස්වරයක් තියෙනවා නම් කියලා මම ඕම කතාවක් දුන්නා නේද? ආහෝ ඕ ස්වරයක් තියෙනවා නම් ආයෝ යන්න සම්බන්ධ වෙනවා කියලා මම ওই නෝට් එකේ පොඩි කරුණක් දුන්නා. හොඳයි. පොඩි අනුමාතෘකාවක් ලියා ගන්න. පොඩි අනුමාතෘකාවක් ලියා ගන්න.
ඉනියා ගන්න. ආ හෝ ඕ යන ස්වර වලින් අවසන් වෙන ක්‍රියාපද කියලා ලියා ගන්න පොඩි අනුමාත්‍රකාව. ආ හෝ ඕ ස්වර වලින් අවසන් වෙන ක්‍රියාපද. ආ හෝ ඕ ස්වර වලින් අවසන් වෙන ක්‍රියාපද කියලා අනුමාත්‍රකාව ලියා ගන්න. ලියලා ඉවර වෙලා ඊට ඉස්සරහින් වරහණක් දාලා ලියා ගන්න ආයෝ කියලා. හොඳයි. අපි චුට්ටක් බලමු මම මේ මෙතන මොකද්ද මේ කියන්න ඔය කට්ටිය උත්සාහ කරේ කියලා. දැන් අපි ගන්නවා පොඩි ක්‍රියාපදයක්. හැමෝම දන්න දෙයක් තමයි කදා කියන්නේ නේද? හැමෝම දන්න ක්‍රියාපදයකනේ කදා කියන්නේ. කදා කියන්නේ මොකක්ද? යනවා කියන අර්ථයේදී නේ. හොඳයි. ඒතර ඇත්තටම ගත්තොත් එහෙම මේ කදායකට යන්න වා කියන්න බෑ. යන තමයි අදහස තියෙන්නේ ඈ. හරිද? යනක තමයි කියන්නේ. ඒතර අපි වර්තමාන කාලයේ මේක හරවන්නේ කොහොමද? වර්තමාන කාලේ මේ කදායකේ තේරුම වර්තමාන කාලේ කොහොමද? ඒ තේරුමත් යනවා. ඒ කියන්නේ දැන් යනවා. ගියා කියන්න පුළුවන් අපිට. ගියා කියන්නේ මොන කාලේද? ගියා. ඒ කියන්නේ ගිහිල්ලා ඉවරයිනේ. අතීත කාලේ. ගියා කියන්නේ අතීත කාලේ. යනවා කියන්නේ වර්තමාන කාලේ. යන්න ඉන්නේ. තාම කරලා ඉවරත් නැහැ. කරන ගමනුත් නෙමෙයි. කරන්න ඉන්නේ. යන්න ඉන්නේ. එතකොට මොන කාලයේද? එතකොට ඈත් වෙන්නේ අනාගත කාලය. එතකොට මෙයාගේ වර්තමාන කාලය තමයි යනවා. මේ දැන් කරන දෙයක් යනවා. හොඳයි. දැන් අපිට මේ මෙයාගේ වර්තමාන කාලය හඟවන්න අපිට උදව් කරගන්න පුළුවන් යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. එකම තමයි ආයෝ, අනිත් එක්කෙනා ඕයෝ, අනිත් එක්කෙනා හේයෝ. හොඳයි. අපි චුට්ටක් බලමු මම අර මෙතනදී කියපු කතාව මොකක්ද කියලා. හොඳයි. දැන් ඔය කට්ටිය දන්නවා ඕනිම ක්‍රියාපදයක අපි ව්‍යාකරණ එකතු කරන්න කලින් මොකද කරන්නේ ඉස්සරලාම දාපුර අපි අයින් කරන්න ඕන නේද? හොඳයි. අපි චුට්ටක් බලමු. මම මෙතනදී මේ කතාවේ දායි කරලා පස්සේ මට ඉතුරු වෙනවා කියන අර්ථය. ඊට පස්සේ මෙයාට තමයි අපි දැන් එකතු කරන්න ඕනේ මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්. හොඳයි. බලන්න මම මෙතන මොකක්ද කියන්නේ? ආහෝ ඕස්වර වලින් අවසන් වෙන ක්‍රියාපද කියලා මම නෝට් එකක් දුන්නා නේද? හොඳට බලන්නකො. හදාගත්ත ක්‍රියාවක් විදිහට එයාගේ දායිකුවට පස්සේ මට ඉතුරුනා කා. දැන් අපි බලන්නේ මේ පැත්තෙන් අවසානයේ තියෙන ස්වරය. හොඳට බලන්න. මොකක්ද මේ තියෙන ස්වරය? ආස්වරයක් නේ. ආස්වරයක් මෙතනින් තියෙනවා. ආහරි ඕහරි ස්වරයක් තියෙනවා නම් අපි එකතු කරන්න ඕනේ ආයෝද ඕයෝද හේයෝද. අපි එකතු කරන්න ඕනේ ආයෝ. ඇයි අපි ආයෝ මෙතින්න ගත්තේ? ආහරි ඕහරි ස්වරයක් තියෙනවා නම් තමයි අපි ආයෝ මෙතෙන්න ගන්න ඕනේ. ඒතර මෙතන මේ ආස්වරයක් තියෙනවානේ. ආස්වරයක් තියෙන නිසා අපිට මෙතෙන්න ආයෝ ගන්න පුළුවන්. ඔන්න මම ආයෝව ලියුවා. දැන් අපි මේ දෙන්න එකතු කරන්නයි යන්නේ. අපි චුට්ටක් බලමු කොහොමද මේ දෙන්න එකතු වෙන්නේ කියලා. දැන් මේ දෙන්න එකතු කරනවා කියලා අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඔන්න මම ක්‍රියාවෙන් ඉතුරුණු භාව ගත්තා මෙන්න මෙහෙම. ඊට පස්සේ ආයෝ ගත්තා. මෙහෙම ලිව්වම හරියද? චුට්ටක් මට කියන්න බාර කට්ටිය. මෙහෙම ලිව්වම හරියද? කායෝ ආයෝ කායෝ මෙහෙම ලිව්වම හරියද? ඔන්න ක්‍රියාවෙන් ගත්ත කායි අපේ මේ කාල ભેදි නිරූපණය කරන්න ආයෝයි ගත්තා. මේ දෙන්න එකතු කරා ආයෝ කියලා මම නිර්මාණය කරා. මෙහෙම ලිව්වම හරියද? මෙහෙම අපිට ලියන්න බෑ. මේ කාලවලදී මොකද වෙන්නේ? ස්වර එකතු වෙනව නේද? මේ කාලවලදී ස්වර එකතු වෙනවා. එතකොට මෙතනදි පොඩි එකතු වීමක් වෙනවා. ඔය කට්ටිය මේ කාල වේද තුනද ඉගෙන ගන්න. අපේ ක්ලාස් වල කට්ටිය ඉන්න ගොඩක් කට්ටිය මේක ඉගෙනගෙන අනිවාර්යෙන් ඇති. කට්ටියට මතකත් ඇති. හොඳයි. බලන්නකො. මෙතනත් ඉන්නවා අකුරක්. මෙතනත් තියෙනවා අකුරක්. මේ දෙන්න මොකද වෙන්නේ? එක වගේ යාළුවෝ දෙන්නේ. මේ අකුරයි අර අකුරයි මොකද වෙන්නේ? එකතු වෙනවා. එකතු වෙලා තනි අකුරක් නිර්මාණය වෙනවා. නේද? මේ දෙන්න එකතු වෙලා තනි අකුරක් නිර්මාණය වෙනවා. එතකොට බලන්න මෙතන තියෙන කාව මෙතන දැන් කාන්ටීන් මෙයාව ගත්ත මෙතෙන්න මේ දෙන්න එකතුලා හැදුන තනි අකුරක් එයාව ගත්ත මෙතෙන්. ඔන්න මෙතෙන් ඉඳන් හරි. කාව නිර්මාණය කරා. ඊට පස්සේ කාව ඉතුරුලා ඉන්නේ. දැන් ඉතුරුලා ඉන්නේ මේ යෝ විතරයි. ඔන්න මම දැන් යෝ දැම්මා. කායෝ
ඔන්න දැන් අපිට නිර්මාණය වුණා කායෝ. මොකද්ද මේ කායෝ කියන්නේ? කායෝ. කායෝ කියන්නේ යනවා. කායෝ කියන්නේ මොකේද අපි? යනවා. මොන කාලයේද? සරල වර්තමාන කාලය. පැහැදිලි නේද? සරල වර්තමාන කාලය තමයි කායෝ කියලා අපි කියන්නේ. දැන් ඕක මේ ගෞරවාන්විතව කියනවා නම් කොහොමද අපි කියන්නේ? ගෞරවාන්විතව. දැන් ඒක මේ අපේ මේ හතරවෙනි පාඩේ අදාළ නැහැ. මම නිකන් කම්නිදා කියලා කියනවානේ. මෙයාව අපි ගෞරවාන්විතව කියනවා නම් කම්නිදා කියලා කියනවා. මේ සරල සරල වර්තමානයෙන් කියනවා නම් කායෝ කියලා අපි කියනවා. කල්පිත පොඩ්ඩක් පැහැදිලිද කියන්නේ ඕක? පැහැදිලිද? ආ. අපි තව එකක් බලමුකෝ. මම ගන්නම්කෝ මෙහෙම. මොකක්ද මම මේ ලියුවේ? මේ සදා කියන්නේ මොකේද අපි? මේ සදා. කට්ටිය දන්නවද? පොඩ්ඩක් දාන්න යන බලන්න chat එකට. සදා කියන්නේ මොකේද අපි? දන්න කට්ටිය අනිවාර්යෙන් ඉන්නව වෙන්න ඕනේ ඈ. සදා කියන්නේ මොකේද? ටංගා දාන්න. දන්න කට්ටිය ඉන්නවද? කවුරුත් දන්නේ නැද්ද? සදායක තේරුම කවුරුත් දන්නේ නැද්ද? මිලදී ගන්නවානේ. මිලදී ගන්නවා. දැන් අපි ඕක මේ වර්තමාන කාලයෙන් කියන්නේ මිලදී ගන්නවා කියලානේ නේද? මිලදී ගත්තා කියන්න බෑ. මිලදී ගත්තා කිව්වොත් එහෙම ඒක අතීත කාලය. මිලදී ගන්න ඉන්නේ. තාම අරන්නුත් නැහැ, අරගන්න ගමනුත් නෙමෙයි. ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට නම් අනාගත කාලය. ඒතර වර්තමාන කාලයේ මිලදී ගන්නවා. හොඳයි. මෙයාගෙත් අපි ධාතුර අයින් කරාට පස්සේ මට ඉතුරු වෙනවා කවුද? සා ඉතුරු වෙනවා. දැන් අපි බලන්න ඕනේ මෙයාට එකතු කරන්න ඕනේ කාවද කියලා. ඔන්න අපි මේ පැත්තෙන් අවසානයෙන් බලනවා. මෙයා ගාව ඉන්නේ ආ තියෙන හින්දා අපි ගන්නවා ආයෝව. හොඳයි. දැන් අපි මේ දෙන්න එකතු කරලා බලමු. දැන් ඔන්න මෙතනදී සොර එකතු වීමක් කරනවා කියලා කට්ටිය දන්නවා. මේ ආ එකයි එකතු වෙලා මොකද වෙන්නේ? තනි ආකුරක් හැදිනවා. ඔන්න මම මෙතන තිබ්බ මෙයාව ලියනවා. දැන් මෙයාව එකතු වෙලා තමයි තනි ආ එකක් හැදෙන්නේ. ඔන්න දැන් සාවක්. ඉන්නේ යෝ. සායෝ. සායෝ කියන අපි සරල වර්තමාන කාලේ මිලදී ගන්නවා. සායෝ මිලදී ගන්නවා. හොඳයි. ටක් ගාලා මේ දෙන්නා ලියා ගන්නකො. ටක් ගාලා මේ දෙන්නා ලියා ගන්න. එතකොට මම මේ නිරූපණය කරලා තියෙන්නේ මොන අවස්ථාවද? මේ ආයි ඕලින් අවස්ථාව තමයි මම මේ නිරූපණය කරලා තියෙන්නේ. ටක් ගාලා මේ ගන්න ගන්න. මෙන්න මෙයා චුට්ටක් මේ පුළුවන් නම් වෙන නිල් පාටකින් හරි කියන්නේ ඔය කටේ ලියන පෑනක් නැතුව වෙන පාටකින් පොඩ්ඩක් කැපිලා පේනවා වගේ මෙයා ලියා ගන්න. මේ එකතු වෙලා හැදෙන එක්කෙනාව ආකුර මෙයාව ලියා ගන්න චුට්ටක් highlight කරලා. හරි. ඊළ ඉවරයි නේද? මම කරනවා මං එහෙනම් ඈ. දැන් මම මේ නිරූපණය කරලා පෙන්නුවේ අවස්ථාවනේ. අපි චුට්ටක් මෙයාගේ වගේම අවස්ථාවයි චුට්ටක් බලමු. හොඳයි. මම පොඩි ක්‍රියාවක් ගන්නවා මෙන්න මෙහෙම. බලන්න මේ ක්‍රියාව අනිවාර්යයෙන් කටින් දැකලා නම් ඇති. ඔදා කියන්නේ මොකක්ද මේ? අපි කලින් ඉස්සල්ලාම කතා කරානේ. ඔදා කියන්නේ. ඔදා කියන්නේ අපි එන. ඒතර මෙයාව වර්තමාන කාලේ ඉඳන් කොහොමද? එනවා. මෙයාව අතීත කාලේ ඉඳන්
අතීත කාලයෙන් නම් කොහොමද? අතීත කාලයෙන් නම් දැන් වර්තමාන කාලයෙන් නම් එනවා. අතීත කාලේ අතීත කාලේ නම් කොහොම නිර්මාණය කරන්නේ? අනාගත කාලේ එන්න ඉන්නේ. තාම ඇවිල්ලා නැහැ. එන්න ඉන්නේ. වර්තමාන කාලෙන් එනවා. අතීත කාලෙන් කොහොමද? ආවා. ඇවිල්ලා ඉවරයි යා. ආවා. ඒතර මෙතනදි මේ තියෙන්නේ මොන කාලේද? වර්තමාන කාලේනේ. ඒතර මෙතනදි තියෙන්නේ එනවා. අපි චුට්ටක් බලමු මෙයාව කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. දැන් කට්ටිය දන්නවා මොනේම ක්‍රියාපදයක ඉස්සරලාම කරන්න ඕනේ දාකුරයි කරන එක. හොඳයි. ඒතර මට ඉතුරු වෙනවා ඕව. දැන් අපි චුට්ටක් බලමුකෝ. දැන් මෙයාගේ ආසොරයක් තියනවද? නැහැ. අපිට මොකද්ද බලා ගන්න පුළුවන් ඉන්නේ? ඕසොරයක් තියෙනව නේද? මෙතන ආසොරයක් නැති නිසා අපි ගන්නවද මෙතෙන්ද ගන්න මෙයාවද? ඕයෝවද ගන්නෙ? නැහැ. අපි ආයෝ යටතේ දෙන්නෙක් බලනවා. ආයෝ සම්බන්ධ කරගෙන අපි දෙන්නෙක් බලනවා. අපි ඉස්සෙල්ලාම බලනවා ආසොරයක් තියෙනවද කියලා. ආසොරයක් නැහැ. ඊට පස්සේ බලනවා අපි ඕසොරයක් තියෙනවද කියලා. ඕසොරයක් තියෙනවද? ඕසොරයක් තියෙනවනේ. හොඳට බලන්න. ඕසොරයක් තියෙනවා. ආහෝ ඕ. ඒ කියන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක්. ආකුරක් තිබ්බත් කමක් නැහැ. ඕකුරක් තිබ්බත් කමක් නැහැ. කියන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් තිබ්බොත් අපි එකතු කරන්නේ ආයෝම තමයි. මේ දැන් නැතෝ වෙනස් ස්වරයක් තිබ්බොත් අපි එකතු කරන්නේ ඕයෝ ඈ. දැන් මෙතන ඕ අකුරක් තියෙනවානේ. ආ නැති වුණාට ඕ අකුරක් තියෙනවා. අපි එකතු කරනවා ආයෝ. දැන් බලමු මේ දෙන නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. මම ගන්නවා. හොඳට බලන්න. මේ ඕ අකුරයි මේ ආ අකුරයි එකතු වෙලා අපිට මොකක්ද නිර්මාණය වෙන්නේ? මොකද්ද මම මේ නිර්මාණය කරගත්ත ස්වරය? කියන්න බලන්න කට්ටිය මේ ඌද? මොකද්ද මම මේ නිර්මාණය කරගත්ත ස්වරය? මොකද්ද වාසරයක් නිර්මාණය කරගත්තනේ ඕකුරයි ආකුරයි එකතු වෙලා මට හැදෙනවා වාසරයක්. හොඳයි. අපි බලමු දැන් මේ දෙන්නගේ එකතුවනේ මේ වා හැදෙන්නේ. ඔන්න යාම මෙතෙන්ද ගන්න ඈ. වා ආයතුල්ලා ඉන්නේ යෝ. වායෝ. වායෝ කියන්නේ මොකේද? එනවා. වායෝ කියන්නේ එනවනේ. වායෝ කියනවා අපි එනවා. එනවා. අපි තරක් බලමු. මේ පොදා කියන්නේ මොකේද? පොදානේ. පොදා කියන්නේ මොකේද? බලනවානේ. ඒතර යාගේ සරල වර්තමාන කාලයේ අදහසත් බලනවාම තමයි නේ. බලනවා. හොඳයි. බලමුකෝ මෙයාගේ දාකුර අයින් කරනවා වට ඉතුරු වෙනවා මෙන්න මෙහිම මෙයා හෝ විදිහට. දැන් මෙයාට එකතු කරන්න ඕනේ මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්. අපි දැන් බලනවා ඉස්සෙල්ලා මෙයාගේ පැත්තෙන් ආයෝගේ පැත්තෙන් ආයෝ මෙතන එකතු කරන්න කොහොමද බලන්නේ මේ ක්‍රියාවේ දාකුර අයින් කරාට පස්සේ මෙතන ආහෝ ඕ සොරයක් තියෙනවද කියලා බලනවා. මෙතන ආසොරයක් තියෙනවද? නැහැ. ඕසොරයක් තියෙනවද? තියෙනවා. ඕසොරයක් තියෙන නිසා එකතු කරනවා මෙතෙන් ආයේ ආයෝ. හොඳයි. දැන් අපි මේ දෙනා නිර්මාණය කරලා බලමු. කලින් වගේම තමයි මේ ඕ එකයි ආ එකයි එකතු වෙලා හැදෙනවා වාකුරක් නේද? ඔන්න ඒ දෙන්න එකතුලා වාකුරක් මම නිර්මාණය කරා. දැන් අපිට මේක කලින් වගේ බිඳුවක් දාන්න බෑ නේද? මෙතනදී සොරයක් තිබ්බේ නැහැනේ. මෙතන සොරයක් තිබ්බේ නැහැ. මෙතනදී ඉන්න යාළුවෙක් නේ. එයාව මෙතන උඩින් දාන්න ඕනේ ඈ. ඔන්න මම යෝ. එතන මොකද? පායෝ. මොකද පායෝ කියන්නේ? බලනවා. පායෝ කියනවා අපි මොකේටද? බලනවා. පායෝ බලනවා. හොඳයි. එතකොට මේ මම නිරූපණය කිරීම මොන අවස්ථාවද? ඕ අවස්ථාව තමයි මේ මම නිරූපණය කරලා තියෙන්නේ. හොඳයි. ලියා ගන්නකො මේ දෙන්න. අපි චූටි වාක්‍යයක් කියමු පළවෙනි. තුනන් කියන්නේ කාටද? මම. තුනන් කියනවා මම. මේ නන්තාලා තියෙන කියන්නේ දන්නවා මම මේ ගැන. මම මේ කියන වාක්‍ය ගැන දන්නවා. 100ක් නිවැරදි ස්ථීර වගේ කියන්නේ චොනන්. සිගන් කියන්නේ කොහෙටද ආන්නේ? මෙකට ඔය ඉලිදාට එහෙම යනවා. සිගන් කියන්නේ සිජන් කියන අපි පොළට නේද? සිජන් කියන අපි පොළ.
එතකොට මෙයාට එනවා A. දැන් අපි A කතා කරා මට මතක විදිහට තුන්වෙනි පාඩමේ වගේ. තුන්වෙනි පාඩමේ තිබ්බා A ස්ථාන අණුව. අපි කියන්නේ චංසු කියලා. ස්ථාන අණුව A තිබ්බා. එතකොට සිජන් A පොළට නේ සිජන් A චොනන් සිජන් A මම පොළට යනවා කියලා කොහොමද කියන්නේ සාධ වර්තමාන කාලේ. කායෝ කියලා කියනවානේ. 저는 시장에 가요. 저는 시장에 가요. මම පොළට යනවා. 저는 시장에 가요. මම පොළට යනවා. හොඳයි. මේ වාක්‍ය තියාගන්න. ඉතින් සිංහල දෙන්නපත් දාගන්න කට්ටිය. සංගර ලියා ගන්න. හරි. එතකොට අපි මේ ආයෝයෝ හේවටකින් ආහෝ ඕස්වර වලින් අවසන් වෙන ආයෝ සම්බන්ධ වෙන විදිහ ගැන මේ ආ අවස්ථාව සහ ඕ අවස්ථාව මේ අවස්ථාවන් දෙකේදීම අපි කතා කරා. හොඳයි. දැන් ආයව සම්බන්ධ වෙන්නේ කොහොමයි ඈ ඕනිම ක්‍රියාවක් හෝ විශේෂණ පදයක දාපුර අයින් කරාට පස්සේ ඕනිම ක්‍රියාවක දාපුර අයින් කරාට පස්සේ අපිට ඒකේ අවසානයේ හරි නැත්නම් මේ වගේ ඕසරයක් බලා ගන්න පුළුවන් නම් අපි ඒක එකතු කරනවා කාවද ආයෝව හොඳයි මකනවා මං කියනනේ හොඳයි අපි තව අනුමාත්‍රිකාවක් ලියාගමු. තව අනුමාත්‍රිකාවක් ලියාගන්න. ආ හෝ ඕ හැර වෙනත් ආ හෝ ඕ හැර වෙනත් ස්වර වලින් අවසන් වෙන පද. ආ හෝ ඕ හැර වෙනත්. ඒ කියන්නේ මේ දෙන්න නැතුව වෙනත් ස්වර වලින් අවසන් වෙන ක්‍රියාපද තියෙනවානේ නේ. මේ දෙන්න නැතුව. අපි චුට්ටක් බලමුකෝ. මම එකක් ලියනවා මෙන්න මෙහෙම. පේ ඌදා. මොකද මේ පෙවුදා කියන්නේ? පෙවුදා. පෙවුදා කියනවා අපි පුරුදු වෙනවට නේ. පෙවුදා කියනවා මොකීටද අපි? පුරුදු වෙනවට. හොඳයි. ඒතර මෙයා ඇවිල්ලා ක්‍රියාවක් නේ. අපි ක්‍රියාපදයක ඉස්සලා මොකද කරන්න ඕනේ? දාපුර අයින් කරන එක. හොඳයි. මෙතන පෙවුදා එකේ දාපුර අයින් කරාට පස්සේ මට ඉතුරු වෙනවා පෙව්. පෙව් කියලා එකතු කරනවා. දැන් අපි බලනවා මෙතන අවසානයේ තියෙන ස්වරය අනුව තමයි එතෙන් ආයෝද ඕයෝද හේයෝද සම්බන්ධ වෙන්නේ කියලා අපි තීරණය කරන්නේ. හරි. බලන්නකෝ. මෙතනදී මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවද ආස්වරයක්? මෙතන අවසානයේ ආස්වරයක් තියෙනවද? නැහැ. ඕස්වරයක් තියෙනවද? නැහැ. මේ දෙන්නගෙන් එකිනෙකත් මෙතන නැහැ නේද? ආපුරුකුත් නැහැ ඕපුරුකුත් නැහැ මොකද්ද තියෙන ස්වරේ ඌ ස්වරයක් තමයි තියෙන්නේ ඒ කියන්නේ ආත් නැහැ ඕත් නැහැ වෙනත් මේ දෙන්න නැතුව මෙන්න මේ වගේ වෙනත් ස්වරයකින් අවසන් වෙනවා නම් අපි කාවද එකතු කරන්න ඕනේ ඕයෝ තමයි අපි එකතු කරන්න ඕනේ මේ දෙන්න නැතුව වෙනත් ස්වරයකින් අවසන් වෙනවා නම් අපි එකතු කරනවා ඕයෝ හොඳයි අපි දැන් මේ දෙකම එකතු කරලා බලමු. මොන ක්‍රියාවෙන් මම ගන්නවා පේ දැන් පොඩි එකතු වීමක් වෙනවනේ. මෙතනදී පොඩි එකතු වීමක් වෙනවා. හොඳට බලන්න. මේ ඌ එකයි මේ ඕ එකයි එකතු වෙලා මොකද්ද නිර්මාණය? ඌ එකයි ඕ එකයි එකතු වෙලා මොකක්ද නිර්මාණය වෙනවා ඇත්තේ? මොකද්ද නිර්මාණය වෙන්නේ? බලන්න මම ඌ එක හෝම ගන්නවා මේකත් හෝම ගන්නවා මෙයා මොකක්ද මෙයා කවුද මෙයා අපි ශබ්දය කොහොමද කියන්නේ මෙයාට අපි මේ වා කියලා කියනවද වා කියලා කියනවද මෙයාට අපි වා කියනවද වා මෙයා කවුද මේ දෙන්නගේ වා මම මෙයාට අංක 1 දෙන්න මෙයාට අංක 2 දෙන්න චුට්ටක් මට කට්ටිය කියන්න බලන්න කවුද මේ දෙන්නගේ වා පළවෙනි අවස්ථාවේ ඉන්න මෙයාද දෙවෙනි අවස්ථාවේ ඉන්න මෙයාද දෙවෙනි අවස්ථාවේ ඉන්න එක්කට තමයි අපි වා කියලා කියන්නේ එහෙනම් මෙයාට මොකක්ද අපි කියන්නේ අරයා වා නම් මෙයා
පේවාය කියලා තමයි. පේවා කියලා කියනද නැහැ. මෙයා ඇවිල්ලා වෝ ශබ්දේනේ. වෝ. ඔන්න පේලිව්වා මම. දැන් මට මේ දෙන්න එකතුලා මෙයාව නිර්මාණය වුණා. ඔන්න මං යාවත් ලිව්වා. දැන් යෝ. හෙවයෝ. මෙයාගේ තේරුම මොකක් වෙන්නේ නැද්ද? හ්ම්. මේ ප්‍රයෝග කියන්නේ මොකේද? චුට්ටක් මට කට්ටිය කියන්න බලන්න පොඩ්ඩක් දැන් මේ දරදී බලන්න මේ ආයෝ ඔයෝ හේයෝ කියන්නේ මොන කාලයේද අතීත කාලයේද වර්තමාන කාලයේද අනාගත කාලයේද බලලා මට මෙන්න මෙයාගේ තේරුම චුට්ටක් කියන්න බලන්න කට්ටිය. කට්ටියට වැඩි අල්ලගත්තද කියලා හොයාගන්න පුළුවන් මට. දාන්න බලන්න හැමෝම. කො අනික් කට්ටියක් දාන්න. හොඳයි. අපිට මෙයාට මේ පුරුදු වුණා කියලා කියන්න පුළුවන්ද? නැත්නම් ඉගෙන ගත්තා කියලා කරලා ඉවරුණා කියලා අපිට කියන්න පුළුවන්ද? පුරුදු වුණා කියලා කියන්න පුළුවන්ද මෙයාට? බැහැ. පුරුදු වුණා කියන වාක්‍ය ඈත් වෙන්නේ මොන කාලයටද? පුරුදු වුණා. පුරුදු වුණා. ඈත් වෙන්නේ මොන කාලයටද? අතීත කාලයටනේ. පුරුදු වෙන්න ඉන්නේ. තාම පුරුදු වෙලාද? නැහැ. පුරුදු වෙන ගමන්ද? නැහැ. පුරුදු වෙන්න ඉන්නේ. ඒ ඈත් වෙන්නේ මොන කාලයටද? පුරුදු වෙන්න ඉන්නේ. අනාගත කාලයටනේ. එතකොට පුරුදු වෙනවා. පුරුදු වෙනවා. පුරුදු වෙනවා කියන එක ඈත් වෙන්නේ වර්තමාන කාලයට. පුරුදු වෙනවා කියන එක ඈත් වෙන්නේ මොන කාලෙටද එතකොට? වර්තමාන කාලයට. හොඳයි. අපි තව ලියමු. මෂිදා කියන්නේ මොකේද අපි? මෂිදා. මෂිදා කියන්නේ මොකේද? මෂිදා. මෂිදා. බොනවා. මෂිදා කියන්නේ අපි බොනවානේ. හොඳයි. තර මෙයාත් ඇවිල්ලා ක්‍රියාවක්නේ. මෙයාගෙත් අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? දාතුර අපි අයින් කරන්න ඕනේ. හොඳයි. මෙයාගෙන් දාතුර අයින් කරාට පස්සේ මට ඉතුරු වෙන්නේ කවුද? මාෂී. අපි දැන් චුට්ටක් බලමු. බලන්න. මෙයා ගාව ආ අකුරක් තියෙනවද අවසානෙට? නැහැ. ඕ අකුරක් තියෙනවද? නැහැ. ආත් නැහැ. ඕත් නැහැ. වෙනත් ස්වරයක් තමයි ඉන්නේ නේද? ඊ අකුරක් ඉන්නේ. අකුරකුත් අපිට මෙතන බලා ගන්න නැහැ. ඕ අකුරකුත් අපිට මෙතන බලා ගන්න නැහැ. ආත් නැහැ. ඕත් නැහැ. වෙනස් ස්වරයක් තමයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ හෝ අර වෙනස් ස්වරයක් නම් අපි එකතු කරන්නේ කාවද? ඕයෝ තමයි අපි එකතු කරන්නේ. හොඳයි. අපි බලමු මේ දෙන්න එකතු වෙලා අපිට මොකක්ද නිර්මාණය වෙන්නේ? ඔන්න මම ක්‍රියාවෙන් ගන්නවා මා. දැන් මම මෙයාව කියන්නම්කෝ ඈ. හොඳයි. දැන් හොඳට බලන්නකෝ. අපිට ඊ ඉන්නවා ඕ ඉන්නවා. මේ දෙන්න එකතු වෙලා මොකක් නිර්මාණය වෙයිද? මොන වගේ ස්වරයක් නිර්මාණය වෙයිද? ඊ එකයි ඕ එකයි එකතු වෙලා අපිට මොකක් නිර්මාණය වෙයිද? දන්න කට්ටිය ඉන්නවා නම් දායන්න යෝ අකුරක් නිර්මාණය වෙනානේ. මොකද්ද මම මේ කිව්වේ? යෝ අකුරක් නිර්මාණය වෙනවා. ඊ එකයි ඕ එකයි එකතු වෙලා. මාස්යෝ යෝ මාස්යෝ මාස්යෝ. එතන මෙයාගේ අදහස මොකක්ද? බොන්න ඉන්නේද? නැත්තම් බිව්වාද? බොන්න ඉන්නේද? බිව්වාද? අපි මාස්යෝ කියන්නේ බොන්න ඉන්නේද බිව්වද? බොනවා වර්තමාන කාලේනේ. එතන බොන්න ඉන්නේ කියන්න බෑ. බොන්න ඉන්නේ නම් අනාගත කාලේ. නේ බිව්වා කියනවා නම් අතීත කාලේ. බොනවා මේ දැන් කරන දෙයක්. බොනවා නේද? බොනවා කියලා අපිට කියන්න පුළුවන්. බොනවා. හොඳයි. අපි සායනක් බලමු. මේ සදා කියන්නේ මොකීටද? මේ සදා. මේ සදා. මොකීටද මේ සදා කියන්නේ? ලියනවානේ. හොඳයි. අපි මෙයාගෙන් චුට්ටක් බලමුකෝ කොහොමද වෙන්නේ කියලා. දැන් ඕනිම ක්‍රියාවක තාම්පුරට අනිවාර්යෙන් අයින් කරන්න එපයි. ඔන්න මෙයාගෙන් තාම්පුර අයින් කරාට පස්සේ මට ඉතුරු වෙනවා ස. දැන් අපි චුට්ටක් බලමු.
මෙතන අපිට ආ බලා ගන්න පුළුවන්ද? බැහැ. ඕ බලා ගන්න පුළුවන්ද? බැහැ. මොකක්ද මේ තියෙන්නේ? මේ පල්ලෙහේ මේ මිරක් ගහලා තියෙනවා. මොකක්ද ඒ සොරේ? හ්ම්? මේ සොරේ මොකක් වෙන්නද? අපි දන්නවා කියන්න බලන්න. මෙයා ආද? මෙයා ආද? හ්ම්? මෙයාට අපි ආ කියලා කියනවද? කියලා නැහැ. මෙයාට මොකද කියන්නේ? නේද? දැන් මේක උච්චාරණය කරන්නේ කොහොමද? සදා සදා නෙමෙයි ස ස සදා සදා එකේ දායම වුණාම තමයි තියෙන්නේ නේ තියෙන්නේ එතකොට මෙතන ආත් නැහැ ඕත් නැහැ වෙනස් ස්වරයක් තමයි තියෙන්නේ වෙනස් ස්වරයක් නිසා ආත්මික කරනවා කාවද ඕයෝ හොඳයි අපි බලමු කොහොමද එකතු වෙන්නේ කියලා මෙතනදී මොකද වෙන්නේ මේ එකයි මේ ඕ එකයි එකතු වෙලා අපිට මොකක් නිර්මාණය වේවිද? පැටි ඉන්නවනම් චුට්ටක් කියන්න බලන්න. එකයි ඕ එකයි එකතු වෙලා අපිට මොකක් නිර්මාණය වෙයිද? එකයි ඕ එකයි එකතු වෙලා අපිට හැදෙන්නේ ඕසොරේම තමයි. මෙන්න මේ ඕසොරේම තමයි අපිට නිර්මාණය වෙන්නේ. හොඳයි. මම ගන්නවා දැන් මෙතන දාන්න බැහැ මට. ඇයි දාන්න බැරි? මේ දෙන්න එකතු වෙලා මෙයාව නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මට කුණක් ආයේ නැහැ. දැන් ඉතුරු ඉන්නේ ඕ. ඔන්න යාවත් දැම්ම. දැන් ඉන්නේ යෝ. දැන් මොකද මම නිර්මාණය වෙන්නේ? සොයෝ. මොකද මේ සොයෝ කියන්නේ? සොයෝ කියන්නේ ලියලා ඉවරයිද? සොයෝ කියන්නේ ලියනවා. මේ දැන් වර්තමාන කාලයේනේ සොයෝ කියන අපි මොකේදද? ලියනවා. ලියනවා. හොඳයි. ලියා ගන්න මේ තුන් දෙනාව ටක් ගාලා. දැන් මේ කට්ටියට මම මේ එකතු වෙන හැම අවස්ථාවකම පෙන්නලයි දෙන්නේ ඈ. හරිද? මේ වගේ එකතු වෙන හැම අවස්ථාවකම මම පෙන්නලා දෙනවා. ඒ කියන්නේ මම කියේ වෙන පාටක් පෑනක් යූස් කරලා අර මේ දේවල් ටික අර කැපිලා පේන මට්ටමට හදා ගන්න කියලා. අර එකම පාටින් දිනනට වඩා. ටක් ගාලා ලියා ගන්න. හරි. ඒ ඉවරයි නේද? මකරව මං එහෙනම් ඈ. හොඳයි. අපි තව අවස්ථාවක් බලමු. මේ කියවදා කියන්නේ මොකේද කියලා? කියවදා. මොකේද මේ කියන්නේ? කියවදා. සුවිචරල් කියවදා. සුවිචරල් දැන් මතක් වෙනවනේ. සුවිචරල් ස්විච් එකත් එක්ක එන්නේ මොකද්ද ස්විච් එක? අපි උඩට දාන්න ස්විච් එක ඔන් කරනවානේ. කියවදා කියන මොකේද අපි ඔන් කරනවා. හොඳයි. මෙයාගෙත් අපි බලමු කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. මම මෙයාගේ දාපුර අයින් කරනවා. ඊට පස්සේ මට ඉතුරු වෙනවා කාගද? කවම ඉතුරු වෙනවා. හොඳයි. දැන් බලමු මෙයාට මොකක්ද එකතු වෙන්න ඕනි? ආයෝද, ඕයෝද, හේයෝද. මෙයාට මම කාමද එකතු කරන්න ඕන? ආයෝද, ඕයෝද, හේයෝද. අපි ඉස්සෙල්ලා මොකද බලන්නේ? ආසොරයක් පේන්න තියනවද? නැහැ. ඕසොරයක් පේන්න තියනවද? නැහැ. ආත් නැහැ, ඕත් නැහැ. වෙනත් ස්වරයක් තමයි මෙතන තියෙන්නේ නේ. වෙනස් ස්වරයක් නම් අපි එකතු කරන්නේ කාවද? වෙනස් ස්වරයක් නම් අපි එකතු කරනවා ඕයෝව.
හොඳයි. අපි දැන් බලමු මේ දෙන්න එකතු වෙලා අපිට මොකක්ද නිර්මාණය වෙන්නේ කියලා. මොකක් වෙයිද? ඔන්න මම ක එක ලියනවා මෙන්න මෙහෙම. මෙන්න මෙයයි එකතු වෙලා මට මොන වගේ ස්වරයක් නිර්මාණය වේවිද? දන්න කට්ටිය ඉන්නවද? ආ දන්න කට්ටිය ඉන්නවද? මොකක් නිර්මාණය වෙයිද මට? ආ යෝ එකයි ඕ එකයි එකතු වෙලා මොකද නිර්මාණය වෙන්නේ? මේ දෙන්නා එකතු වෙලා මට හැදෙන්නේ කාවද? යෝ අකුරම තමයි. මෙන්න මෙයාව තමයි ඉස්මතු වෙන්නේ. ඔන්න කියෝ. දැන් මට මේ කියෝ දාලා ආයෙ ඕයෝ ලියන්න පුළුවන්ද? කියෝ යෝ එහෙම ලියන්න පුළුවන්ද? බැහැනේ. ආයෙ ඕයෝ ගන්න බැහැ මට නේ. ඇයි බැරි? මෙයාවයි එකතු වෙලා තමයි මෙයාව නිර්මාණය කරේ. මේ දෙන්න එකතු කරලා තමයි මෙයාව මම මෙතෙන්ද හැදුවේ. එතකොට ආයෙත් අපිට ඕ අකුරක් නෑ එකතු වෙලා ඈ. හරිද? ආයෙ අපි මෙතනදී ඕ අකුරක් නෑ. මේ දෙන්න එකතු කරලා තමයි පල්ලෙහා කරපුවා නිර්මාණය කරගත්තේ. ඒතර ආයෙත් මට අරේ ඕ අකුරක් දාන්න බැහැ. දැන් මට තුනලා ඉන්නේ යෝ විතරයි. දැන් මෙයාගේ අදහස මොකක්ද? කියෝ කියන්නේ මොකේද? ඔන් කරනවානේ. ඔන් කරනවා. ඔන් කෙරුවා. ඔන් කෙරුවා කියන්නේ මොන කාලයටද? නැත්නම් ඔන් කරලා ඉවරයි. නැත්නම් ඔන් කෙරුවා අතීත කාලේනේ. ඔන් කරන්න ඉන්නේ. ඒ මොන කාලේද? තාම ඔන් කරලත් නැහැ. ඔන් කරන්න ඉන්නේ. අනාගත කාලේ. ඔන් කරනවා. මම දැන් ස්විච් එක ඔන් කරනවා. ඔන් කරනවා. වර්තමාන කාලය. නේ. ඔන් කරනවා කියන්නේ මොකේද අපි? වර්තමාන කාලේ. හොඳයි. බලන්න මම තව එකක් ලියනවා. මේ පොණේද කියන්නේ මොකේද අපි? පොණේද? පොණේද කියන්නේ මොකේද අපි? පොණේද? පොණේද කියන අපි යවනවා නේ. දැන් මෙයාගේ අදහසත් වර්තමාන කාලය හා සමාන තමයි. යවනවා. යවනවා. හොඳයි. මෙයාගෙත් අපි දාපුර අයින් කරලා බලමු. දාපුර අයින් කරාට පස්සේ මට කවුද ඉතුරු වෙන්නේ? පෝ ඉන්නවා. ආය නේ තියනවා නේ. පෝනේ. අපි බලමු පේන්න තියනවද අවසානයේ? නැහැ. ඕ අකුරක් පේන්න තියනවද? තියනවා. ඕ අකුරක් පේන්න තියනවා. හැබැයි කොහෙන්ද? මේ පටන් ගන්න හරිය. ඕ අකුරක් මෙතන තියනවනේ. ඕ අකුරක් තියෙන හින්දා මෙතෙන්න මම ආයෝ දැම්මොත් හරිද? අපි ඉස්සෙල්ලා මොනවද බලන්නේ? අකුරක් තියනවද? නැහැ. ඕ අකුරක් තියනවද? ඕ අකුරක් තියනවා මේ පැත්තෙන්න. පටන් ගන්න පැත්තේ. ඕ අකුරක් පටන් ගන්න පැත්තෙන් තියෙන හින්දා අපිට ආයෝ මෙතෙන්න දාන්න පුළුවන්ද බැරිද? ඕ අකුරක් තියෙනවා. දාන්න පුළුවන්ද අපිට? පුළුවන් නේද? දාන්න පුළුවන්ද අපිට? බැහැ. අපිට දාන්න බැහැ. ඇයි ඒ බැරි? ඇයි ඒ බැරි සර්? මෙතන මේ ඕ අකුරක් තියෙනවානේ. අපි බලන්න ඕනේ ක්‍රියාවක දාපු නයින් කරාට පස්සේ ඒ ක්‍රියාවේ අකුරක් හරි ඕ අකුරක් හරි තියෙනවා නම් අපි ආයෝ එකතු කරන්න ඕනේ. ඉතින් මෙතන නැති වුණාට ඕ සොරයක් නම් තියෙනවා. එහෙම කියලා අපිට දාන්න බැහැ. අපි බලන්නේ ක්‍රියාවේ මුලද? අපි බලන්නේ ක්‍රියාවේ මුලද? නැහැ. අපි ක්‍රියාවේ අවසානයේ ස්වරය තමයි බලන්නේ. අන්න වැදගත් පොයින්ට් එක. හරිද? අපි ක්‍රියාවේ මුල ස්වරය නෙමෙයි බලන්නේ. ක්‍රියාවේ අවසාන ස්වරය. අන්තිමේ තියෙන ස්වරය තමයි බලන්නේ. ඒතර මෙයා මේ මුල හිටියා කියලා අපිට අදාළ වෙන්නේ නැහැ. අපි බලන්නේ ක්‍රියාවේ අවසාන ස්වරයනේ. මේ අන්තිමේට නෑ නේද? අකුරුකුත් නැහැ ඕ අකුරුකුත් නැහැ අන්තිමේට. එතකොට මේ දෙන්න නැතුව වෙනස් ස්වරයක් නම් අපි එකතු කරන්නේ කාවද? ඕයෝව තමයි අපි එකතු කරන්නේ. හරි. අපි චුට්ටක් බලමු මේ කට්ටිය එකතු වෙලා අපිට මොකක් නිර්මාණය වෙයිද කියලා. ඔන්න මම පර්ක ලියන්නම් මෙහෙම. හොඳයි. ඊට පස්සේ නායන්නත් මන් ලියන්නම්. මට කියන්න බලන්න කට්ටිය මම කෝකස් දැක්කම මට කියන්න බලන්න මේ මෙයාවයි එකතු වෙලා මට මොකක් නිර්මාණය වෙයි.
ඔන්න පෝ ගත්තා, න එකක් ගත්තා. දැන් මට මෙයාව ලියන්න බෑ. මොකද මෙයයි මෙයයි එකතු වෙලා මෙතනින් අකුරක් නිර්මාණය වෙනවා. ස්වරයක්. මොකක්ද නිර්මාණය වෙන්නේ? ආ, මොකක්ද නිර්මාණය වෙන්නේ? ඒ ස්වරයම තමයි නේද? පෝනේ මේ ඒ ස්වරයම තමයි මෙතෙන්ද නිර්මාණය වෙන්නේ. ඕනේ ආයෙ මට ඕ දාන්න පුළුවන්ද? ඕ දාන්න ආයෙ බෑ. මොකද මෙයයි මෙයයි මේ දෙන්නම එකතු කරලා තමයි මට ඒ අකුරක් හැදිලා තියෙන්නේ. ඒතර ආයෙ මට ඕ අකුරක් මෙතන ඉතුරු වෙලා නැහැ. දැන් ඉතුරුලා ඉන්නේ යෝ. පොනේයෝ. මොකද්ද මේ පොනේයෝ? පොනේයෝ. පොනේයෝ කියන්නේ මොකේද අපි? ආ පොනේයෝ. පොනේයෝ කියන්නේ යව්වාද? පොනේයෝ. පොනේයෝ කියන්නේ යව්වා කියන අදහසද? නැහැ. පොනේයෝ යවනවා. නේ? පොනේයෝ කියන්නේ මොකේද අපි? යවනවා කියන අදහසට. පොනේයෝ යවනවා. හොඳයි. ටංකාල මේ දෙන්නව ලියාගන්න. ටංකාල මේ දෙන්නව ලියාගන්න. හරි මම කරනවා එහෙනම් ඈ. දැන් අපේ YouTube වලින් බලන කට්ටියට වඩා පොඩ්ඩක් වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන්. හරි. තව එක අවස්ථාවක් තියෙනවා අපිට ලියන්න. මෙයා සොර එකතු වීමෙන් තව එක අවස්ථාවක් තියෙනවා කට්ටියට පෙන්නන්න. මේ අවස්ථාවත් බලමු. මේ සිරා කියන්නේ මොකේද තනි? සිරා. සිරා කියන්නේ මොකේද තනි? සිරා කියන්නේ මට දැන් මහන්සි මම මහන්සි නිසා මොකද්ද කරන්න ඕන? විවේක ගන්නවා. යා සිරා කියන්නේ මොකේද අපි විවේක ගන්නවාට. විවේක ගන්නවා. හොඳයි. එතකොට මෙයාගේ ක්‍රියාවක් නේද? මෙයාගෙත් අපි ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? දාපුරායන් කරන්න ඕනේ. ඊට පස්සේ මට ඉතුරු වෙනවා ස්වී බලන්න. එකට ආත් නැහැ ඕත් නැහැනේ. අපි ගන්න මොකක්ද? ඕයෝ ගන්නවා මෙතෙන්න. අපි දැන් බලමු මේ දෙන්න එකතු කොහොමද වෙන්නේ කියලා. කොහොමද වෙන්නේ? ආ බලන්න. V එකයි O එකයි එකතු වෙලා අපිට මොකක්ද නිර්මාණය වෙන්නේ? V එකයි O එකයි එකතු වෙලා අපිට මොකක්ද නිර්මාණය වෙන්නේ? ආ V එකයි O එකයි එකතු වෙලා අපිට හැදෙන්නේ V අකුරම තමයි. නේ? V අකුරම තමයි නේද අපිට හැදෙන්නේ. එහෙමද? ටක්කල දාන්න බලන්න කට්ටිය chat එකට මැසේජ් එකක්. වැදගත් පොයින්ට් එකක් මම පෙන්නන්න යන්නේ. ටංකාර දාන්න මොකද්ද වෙන්නේ? V එකයි ඔය තුන V අකුරමද නැත්නම් වෙනම අකුරක් එනවද? කෝ අපි කලින් ඉගෙන ගන්න කට්ටියත් එතන ඉන්නවා. අපේ මේ පරණ කට්ටිය පොත දිහා බලන්න නැතුව මට කියන්නේ කොහොමද එන්නේ? ආ අදහසක් නැද්ද? V එකයි O එකයි එකතු වෙලා මොකක් වෙන්නේ? V ම දෙන්නේ. එකතු වෙන්නේ නැහැ. හොඳයි good point එකක්. අනික කට්ටිය මොකද කියන්නේ? එකතු වෙන්නේ නැද්ද? අනික කට්ටිය. දැන් අපි කතා කරන් ආපු හැම සොරයක් වගේ එකතු වුණා. මෙයා විතරක් ඇයි එකතු වෙන්නේ? හ්ම්. මෙයා පොඩ්ඩක් අපි බලමුකෝ. දැන් මේ දෙන්න එකතු වුණොත් එහෙම සාමාන්‍යයෙන් ඉන්නෙම V සොරේම කියලා අපි කියමුකෝ. V ම එනවා. හරි. ඔන්න මම මෙතනදී ගන්නවා ස්වී. දැන් මේ දෙන්න එකතු කරානේ. ස්වීයෝ. ස්වීයෝ. ඔයාලට කොහේදී හරි දැනක මෙන්න මේක මෙහෙම දැකලා තියෙනවද? නැත්තම් ඇහිලා තියෙනවද? ස්වීයෝ
චොට්ටක් හොඳට ඇහුම්කන් දෙන්න. සුවියා. සුවියා. ඇහිලා තියෙනවද? මෙයාව ඇහිලා තියෙනවද? සුවියා. ස්වියා. ඇහිලා තියෙනවද? නැහැනේ. අපිට නම් ඒ වැහි නගුරු නැහැ. සීයෝ කියනකොට අපිට බෑ. මෙතනදී එකතු වෙන්නේ නැහැ. කවුද අපි කලින් කිව්වා නේද? කවුරු වන්නකොට කිව්වනේ. මේ අවස්ථාවේදී ස්වර එකතු වීමක් වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ මේ V ස්වරයේ තියෙන අවස්ථාවේදී විතරයි. මේ V ස්වරයේ තියෙන අවස්ථාවේදී එකතු වීමක් වෙන්නේ නැත. නේද? V ස්වරයේ අවස්ථාවේදී එකතු වීමක් වෙන්නේ නැත. එතකොට අපිට කෙලින්ම යෝ විතරක් දාන්න පුළුවන්ද? බැහැනේ. දැන් මෙතන මේ O එකයි මෙයයි එකතු වීමක් වෙන්නේ නැහැ කියන්නේ මේ ඕයෝ එහෙම් පිටින්ම ඉතුරුයි. නේද? යෝ විතරක් දාන්න බෑ. ඕ අකුරක් ඉතුරු වෙන්නේ. මොකද මේ ඕ අකුර අපි මොකටවත් ආදේශ කරන නැති නිසා. ඒතර ඕයෝ තමයි මේ V එකට හිම්බ වෙන්නේ. කොටින්ම කිව්වොත් එකතුවක් වෙන්නේ නැහැ. සියෝ දැන් මං චුට්ටක් ඇහිලා වරුනේ. සිවයා විවේක ගන්නවානේ. විවේක ගන්නවා. මේ වගේම තව එකතු වීමක් වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. පෙන්වන්නම් මං ඒක. මොක්ක කියන්නේ මොකේද? මොක්ක කියන්නේ අට තුන් වේරටම කරන දෙයක් තමයි. උදේටයි, දවල්ටයි, රැටයි තුන් වේරටම කරන දෙයක් තමයි මේ. මොකද මොක්ත කියන්නේ කනවා නේද? උදේටත් කනවා, දවල්ටත් කනවා, හවසටත් කනවා, රැටත් කනවා, පහදටත් කනවා නේද? හැම වෙලේම කරන්නේ මොකද්ද? කනවනේ. හරි. අපි මෙයාව බලමු මොකද වෙන්නේ කියලා. දාමු අයින් කරනවා. මට ඉතුරු වෙනවා මොක්ක. හොඳයි අපි බලමු. මෙතන මෙයාව ඉන්නවද නැහැ? මෙයාව ඉන්නවද නැහැ? වෙනස් ස්වරයක් තියෙන්නේ. අපි දානවා ඕයෝ. දැන් මොකද වෙන්නේ? මේ O එකයි මේ O එකයි එකතු කරලා තනි O එකක් හදනවද? කට්ටිය මොකද කියන්නේ? මේ O එකයි මේ O එකයි එකතු කරලා තනි O එකක් හදනවද? හදනවද? නැහැ. මෙතනදීත් එකතු වෙන්නේ නැහැ. මේ අවස්ථාව නම් හරිය සරලව තේරුම් ගන්න පුළුවන්. අපි ගන්න ක්‍රියාවේ හල් ලකුරක් තිබ්බොත් හල් ලකුරක් තියනවද? තියනවනේ. මේ ක්‍රියාවේ හල් ලකුරක් තියෙනවා. මේ වගේ ඕනෙම ක්‍රියාව දැන් බොක් මේ ක එක විතරක් නෙමෙයි මම කියන්නේ හරිද? මේ අපි කතා කරන සරල වර්තමානයේට ඕනෙම හල් ලකුරක් තියෙන ක්‍රියාවක් සම්බන්ධ වුණොත් අපි අර කලින් ස්වර එකතු කළා වගේ ස්වර එකතු වෙන්නේ නැත. හල් අවස්ථාවේදී ස්වර එකතු වෙන්නේ නැහැ. එතකොට මෙයා මෙන්න මේ දෙකොල්ල අපි මේ විදිහටම ලියනවා. අන්න ක්‍රියාවෙන් මොක් ගත්තමම ඊට පස්සේ මම ඕයෝ මෝ මෙයා මෙතනනේ ගෝ යෝ මොගොයෝ 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 කනවා නේ මොගොයෝ කියන්නේ මොකටද අපි කනවා. එතකොට අපි මේ V අවස්ථාවේදී එකතු වෙන්නේ නැහැ. පච්චිම අවස්ථාවේදී එකතු වෙන්නේ නැත. හොඳයි. මේ දෙනොත් ලියා. ටග්ගල් ලියා ගන්න. මේ දෙන ටග්ගල් ලියා ගන්න. හොඳයි හැමෝම ලියලා ඉවරයිනේ. මම අහනවා එහෙනම් ඈ. හරි.
අපි තව අනුමාත්‍රකාවක් ලියාගමු. හදා වලින් අවසන් වෙන පද කියලා ලියාගන්න. හදා වලින් අවසන් වෙන පද. හදා වලින් අවසන් වෙන පද. හදා වලින් අවසන් වෙන පද. දැන් අපි කතා කරන්න යන්නේ හදාවල ඈ හදා නම් හරි ලේසි ඈ දැන් අපි ওই ක්‍රියාවන් වලින් කියනනේ හදා වලින් වලින් ඉවිල් හදා කොම්බු හදා උන්දොන් හදා ඔය වගේ හදා වලින් අවසන් වෙන සෙට් එකක් තියෙනවානේ හරි බලන්නකෝ මේ කොම්බු හදා කියන්නේ මොකේද රටේ උත්තරම කරන්න බෑ ආ කොම්බු හදා රටේ හැම වෙලේම දැන් ඉතින් කරන්න වෙලා තියෙන්නේ ඕකනේ ආ මොකක්ද මේ කොම්බු හදා කියලා කියන්නේ පාඩම් කරනවානේ කොම්බුවදා කියන්නේ මොකේද අපි පාඩම් කරනවා හොඳයි අපි මෙයාව චුට්ටක් නිර්මාණය කරලා බලමුකෝ මෙයාලා හරිම ලේසි හදා වලින් අවසන් වෙන සෙට් එක තමයි හරිම ලේසි හදා වලින් අවසන් වෙලා තියෙනවා නම් අපි මොකක්ද එකතු කරන්න ඕනේ ආයෝද ඕයෝද හේයෝද ඔන්න කොම්බු කියලා ලියනවා මම හදා වලින් අවසන් වෙලා තියෙනවා නම් අපි එකතු කරන්න ඕනේ කාවද හේයෝ මොබෝයා නේද කොම්බෝයා මේ උන්දොන් හදා කියන්නේ උන්දොන් හදා මොකේද ඔය කට්ටිය උදේ ඉඳන් එහෙම පොඩ්ඩක් ඉතින් කරලා කට්ටිය ඉන්නවා දාන්නේ ඈ මොකක්ද උන්දොන් හදා කියන්නේ ක්‍රීඩා කරන නැත්නම් ව්‍යායාම කරනවා අදහස් දෙකටම ගන්න පුළුවන් ඈ අපි මෙතනදී පොඩ්ඩක් ක්‍රීඩා කරනවා කියන අදහස ගමුකෝ හොඳයි මෙයාගෙත් අපි චුට්ටක් බලමු හදා වෙනකොට මොකක්ද දාන්නේ අපි හේයෝ කොහොමයෝ පාඩම් කරනවා දුක්හයෝ අපි ගත්තොත් ව්‍යායාම කරනවා නැත්නම් ක්‍රීඩා කරනවා පැත්තට උන්දොන් මේ අපේ මේ හදා එක හරි ලේසි නේද හදාවලදී සොර එකතු වීමක් වෙන්නේ නැහැ පැහැදිලිනේ හදාවලදී පච්චීම් එකක් තිබ්බත් නැත්නම් මේ පච්චීම් අවස්ථාව නිරූපණය කරලා තියෙනවා. මෙතන පච්චීම් එකක් නැහැ. ඒ මොනවත් බලපාන්නේ නැහැ. හදානම් හදා වෙනුවට දැම්මා හේයෝ. හදා වෙනුවට දැම්මා හේයෝ. ටංගල් ලියගන්න මේ දෙන්නම්. ටංගල් ලියගන්න. හරි කටින් ඉවරයි නේද? හොඳයි. එතකොට අපි මේ සරල වර්තමාන කාලයේ යටතේ ආයෝ ගැන කතා කරා, ඕයෝ ගැන කතා කරා, හේයෝ ගැන කතා කරා. දැන් ওই කට්ටියට පුළුවන් වෙන්න ඕනි ඕනිම ක්‍රියාවක් සරල වර්තමාන කාලයට හරවන්න. ඕනිම ක්‍රියාවක් සරල වර්තමාන කාලයට හරවන්න දැන් ওই කට්ටියට පුළුවන්. එතකොට මේ සරල වර්තමාන කාලයේදී ඔය කට්ටිය වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ අපි අර වෙනම ඉරි කෑලිය ගහ ලිව්වා නේද සොර එකතු වෙන විදිහ. ඒ සොර එකතු වෙන දේවල් තමයි ඔය කට්ටිය වැඩිපුරම ඔළුවට දාගන්න ඕනේ. ඒ දේවල් ටික ඔළුවට දාගත්තා කියන්නේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මතකේ ඕනෙම ක්‍රියාවක් සරල වර්තමාන කාලයට හරවන්න පුළුවන්.
හරි මකනවා මං එහෙනම් මේක. හොඳයි. දැන් අපිට තියෙනවා අපේ හතරවෙනි පාඩමට අදාළව තියෙන දෙවෙනි ව්‍යාකරණය ගැන කතා කරන්න. මෙන්න ව්‍යාකරණයක් කියවට ව්‍යාකරණයක් නෙමෙයි. දැන් ওই කට්ටිය දන්නව නේද දැන් මේ වාක්‍යයන් වල තියෙනවා උක්තය කියලා එකක්. ආයෙ මොකක්ද තියෙන්නේ? කර්මය කියලා එකකුත් තියෙනවානේ. උක්තය සහ කර්මය කියලා තියෙනවා අපේ වාක්‍යයන් වල. අපේ සිංහල වාක්‍යවත් එහෙම තමයි ඈ. එතන මේ කොරියානු භාෂාවේ කර්මය. අපි කොහොමද කොරියානු භාෂාවේ කර්මය හංගවන්න යොදාගන්නේ මොකක්? කර්මය එකක් ල් අනිත් එක මොකක්ද? ආ අනිත් එක රල්. ල් සහ රල් තමයි තියෙන්නේ. කර්මය හංගවන්න තමයි මෙයාව අපි භාවිතා කරන්නේ. මොකක්ද මේ කර්මයක් කියලා කියන්නේ? වාක්‍යයක කර්මයක් කියලා කියන්නේ මොකක්ද? වාක්‍යයක කර්මයක් කියන්නේ ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න තමයි අපි මේ කර්මය යොදාගන්නේ. අපි කර්මය යොදාගන්නේ මොනකටද? වාක්‍යයේ ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න තමයි අපි කර්මය යොදාගන්නේ. හොඳයි. ලියාගන්නකො මෙයාව රල් කියලා ලියලා වරහන් දාලා ලියාගන්න කර්මය කියලා ඈ. කර්මය කියලා ලියාගන්න වරහන් දාලා ඒ ඉස්සරහින් ලියාගන්න ක්‍රියාවට ලක් වෙන දේ. රල් කියලා ලිව්වා බෝඩ් එකේ තියෙන විදිහට සංගල වරහන් දෙකක් දාලා කර්මය කියලා ලියන්න. ඊට එහා පැත්තේ ක්‍රියාවට ලක් වෙන දේ. සංකල්ප ලියාගන්න. හොඳයි. අපි පොඩි නෝට් එකක් ලියගමු. චුයි නෝට් එකක් අපි ලියගමු. කරුවක් දාගන්න. කරුවක් දාගන්න. අපි පොඩි නෝට් එකක් ලියමු. වාක්‍යයක කර්මය හෙවත් වාක්‍යයක කර්මය හෙවත් වාක්‍යයක කර්මය හෙවත් ක්‍රියාවට ලක්වෙන දේ හැඟවීම සඳහා වාක්‍යයක කර්මය හෙවත් ක්‍රියාවට ලක්වෙන දේ හැඟවීම සඳහා ක්‍රියාවට ලක්වෙන දේ හැඟවීම සඳහා රල් භාවිතා වේ. බෝඩ් එකේ තියෙනවා ලියලා නේද? සහ රල් භාවිතා වේ. ක්‍රියාවට ලක්වෙන දේ හැඟවීම සඳහා රල් භාවිතා වේ. ඒකටම ලියාගමු වෙන් කරන්න එපා. ඒකටම ලියාගන්න හල් අකුරකින් අවසන් වෙන විට හල් අකුරකින් අවසන් වන විට හල් අකුරකින් අවසන් වන විට හල් යන්නත් බෝඩ් එකේ ලියලා තියෙනවා මම යන්නත් හල් අකුරකින් අවසන් වන විට යන්නත් යන්නත් හල් අකුරක් නැති අවස්ථාවලදී හල් අකුරක් නැති අවස්ථාවලදී හල් අකුරක් නැති අවස්ථාවලදී හල් අකුරක් නැති අවස්ථාවලදී රල් යන්නත් භාවිතා වේ. රල් යන්නත් භාවිතා වේ. රල් යන්නත් භාවිතා වේ. හොඳයි. ඔය නෝට් එකෙන් පස්සේ මේ බෝඩ් එකේ තියෙන මෙන්න මේක ලියා ගන්නකො. ඒතර ඔය කට්ටියට නෝට් එක ගොඩාක් කියවන්න ඕනේ නැහැ. මේක දැක ගමන් තේරුම් ගන්න පුළුවන් හල් අවස්ථාවට භාවිතා කරන්නේ හල් නැති අවස්ථාවට භාවිතා කරන්නේ රල් කියලා. මේකත් තියාගන්න අක්කා.
හොඳයි. කටේ ලියුවා නේද? හොඳයි. මම කිව්වා මේ ල් සහ රල් භාවිතා වෙන්නේ ක්‍රියාවක. හ්ම්. මොකක්ද? අපි ගන්න ක්‍රියාවට ලක් වෙන දේ. ක්‍රියාවට අපි කියන භාෂාවෙන් හවු වෙනවා කියලා. හවු වෙන දේ නැත්නම් ලක් වෙන දේ පෙන්වන්න තමයි අපි මේ ල් සහ රල් භාවිතා කරන්නේ. ඒතර මෙයා ඇවිල්ලා වාක්‍යයන්ට තමයි සම්බන්ධ වෙන්නේ ඈ. වචනවල නෙමෙයි වාක්‍යයන් වලට තමයි කර්ම සම්බන්ධ වෙන්නේ. හොඳයි. මේ පාජි කියන්නේ මොකේද? දන්න කට්ටිය ඉන්නවා. පිරිමි නම් දන්නවා වෙන්නේ. පාජි කියන්නේ මොකේද? කාලිසමද? මේ චිවා කියන්නේ. චිවා කියන්නේ මොකේද? පාජි කාලිසම නම් චිවා කියන්නේ. සාය නේද? හොඳයි. එතන අපි මෙතන ගත්තේ පාජි. පාජි කියන්නේ මොකේද? කලිසමටනේ. පාජි කියනවා අපි කලිසමට. මේ කර්ම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කට්ටියට ඈ. හරිද? ගොඩාක්ම ඔය හිස්තැන් ප්‍රශ්නවලදී එහෙම මෙන්න මේ වගේ දේවල් මේවා විතර පොඩි පොයින්ට්. මේ වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ඒ දේවල් ගොඩ දාගන්න අපිට හරි ලේසි. පාජි කියනවා මොකක්ද? කලිසමට. හොඳයි. එතකොට අපිට කොහොමද මේ මෙයා මොකක්ද බලන්න. මේ පැත්තේ සදා. මොකක්ද මේ සදා? කවුද මෙයා? මම චුට්ටක් දාන බලන chat එකට මැසේජ් එකක්. මෙයා කවුද? මම එහා පැත්තේ සදා කියලා එකක් කියලා තියෙනවා. කවුද අනේ යා? මිලදී ගන්නවා. අනික් කට්ටිය මොකද කියන්නේ? එයා මිලදී ගන්නවා කියලා දාලා අනික් කට්ටිය. කොහොම තව කට්ටිය ඉන්නව නේද? පොඩක් දාගෙන යන්න බාන අදහසක්. ටක් ගාලා ඉදිරිපත් කරන් යන්න පුළුවන්. කවුද මෙයා? කවුද අනේ මෙයා? මිලදී ගන්න. අපි මේ පිස්සදා කියන්නේ මොකද්ද? මෙයා සදා පිස්සදා පිස්සදා මේ නිකන් චුට්ටක් කියන්න අපි ඈ. පිස්සදා කියන්නේ. අපේ ආච්චි පොතේ තියෙන අපිට නිතරම හම්බෙන දේවල් තමයි ඔය. පිස්සදා. පිස්සදා කියන්නේ මොකේද අනේ? පිස්සදා. මිල අඩුයිද මිල වැඩිද මොකක්ද ලාභයිද මොකක්ද? පිස්සදා. පිස්සනයෝ. 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 මිල අඩුයිද? මිල වැඩි මිල අඩු දෙකම එනවා. දෙකක් එන්න විදිහක් නෑනේ. ওই දෙකේ එකක් වෙන්න ඕනේ. පිස්සදා කියන්නේ මිල අඩුද වැඩිද? පිස්සනයෝ. පිස්සනයෝ කියන්නේ මොකක්ද? මිල වැඩි. පිස්සනයෝ. මිලයිනේ නැත්තම් මිල වැඩිනේ කියන පිස්සනයෝ. මිලයිනේ මිල වැඩිනේ කියලා අපිට කියන්න පුළුවන් නේ. හොඳයි. එතකොට මෙතන මේ සදා තියෙන්නේ. සදා කියන්නේ මොකක්ද? කලින් කටේ දැම්මද? ඔබ මිලදී ගන්නවා නේ. හොඳයි. අපි මෙයාගේ චුට්ටක් බලමුකෝ. මම මෙයාව මේ වර්තමාන කාලයට දාන්නම්. හැබැයි චුට්ටක් ගෞරවාර්ථේ. හරි. තාම ඔය කට්ටිය පොයින්ට් වලට ආවේ නැහැ. සංවිදා. සංවිදා. පාජි සංවිදා. මේ සරල වර්තමාන කාලයේ ගෞරවාන්විත විදිහ. ඒතර මිලදී ගන්නවා. හරිද මම මේ වාක්‍යයක් ලියුවා. මම වාක්‍යයක් ලියුවා කලිසමක් මිලදී ගන්නවා. හරිද? කලිසමට කියනවා පාජි මිලදී ගන්නවට පොඩ්ඩක් ගෞරවාර්ථයෙන් කියනවා සංවිදා. පාජි සංවිදා. හරිද? වැරදි. අපි දන්න වචන අපි දන්න ව්‍යාකරණ එකතු කරලා මේ වගේ වාක්‍යයන් අපිට නිර්මාණය කරගන්න බෑ. වාක්‍යයන් වලට අපිට දාන්න වෙනවා කර්මයක් උක්තයක් අනිවාර්යෙන් ඒ දෙන්නගේ එක්කෙනෙක් ඇතුළත් වෙන්න ඕන. හොඳයි. මෙතෙන් එනවා කර්මයක්. කර්මය කියන්නේ මොකක්ද? ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න තමයි අපි කර්මය කියන්නේ. කර්මය කියන්නේ මොකේටද? ක්‍රියාවට ලක් වෙන දේ.
දැන් ඔන්න මම වාක්‍යයක් නිර්මාණය කරලා තියෙනවා පාජි සංහිතා. මෙතේ වාක්‍යයේ ක්‍රියාව කවුද? මට චුට්ටක් කියන්න බලන්න. අපි ඉස්සෙල්ලා ගන්න එපා. අපි ඉස්සෙල්ලා වඳගන්න වාක්‍ය ක්‍රියාව. මේතර මෙයාට අංක 1 දෙන්න, මෙයාට අංක 2 දෙන්න. කවුද මේ වාක්‍ය ක්‍රියාව? අංක 1කින් ඉන්න පාජිද අංක 2කින් ඉන්න සංවිධාන. මෙන්න මෙයා තමයි මේ වාක්‍ය ක්‍රියාව. එතකොට මේ ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? මේ ක්‍රියාවට අහු වෙන්නේ කවුද? මිලදී ගන්නවා. මොකද්ද මිලදී ගන්නෙ? කලිසම. ක්‍රියාව මෙයා. ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? කලිසම. නේද? කලිසමක් මිලදී ගන්නවානේ. ක්‍රියාවෙන් මිලදී ගන්නවා. ක්‍රියාවට ලක් වෙන කෙනා තමයි කලිසම. එතන අපි මේ ල් සහ රල් භාවිතා කරන්නේ. එහෙමත් නැත්නම් කර්මයේ භාවිතා කරන්නේ ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න. ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න තමයි අපි ල් සහ රල් භාවිතා කරන්නේ. එතකොට මෙතන දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නගෙන් අපි ගන්නේ හල් අවස්ථාව සහ හල් නැති අවස්ථාව. හොඳයි. මෙයාන්න ක්‍රියාවට ලක් වෙන දේ තමයි කලිසම. මෙයා ගාව හල් ලකුණක් අපිට පේන්න තියෙනවද? නැහැ. හල් ලකුණක් නැත්තම් අපි ගන්නේ කවුද? ල්ද රල්ද? රල් තමයි අපි ගන්නේ. හල් ලකුණක් නැත්තම් අපි ගන්නවා රල්. දැන් බලමු පාජීරල්. පාජීරල් සංවිධාන. දැන් මේ වාක්‍ය හරිද? දැන් නම් ඔන්න හරිනේ. තාජිරල් සංවිධාන. අර්ථවත් මෙලදී ගන්නවා. වාක්‍යයේ ක්‍රියාව කවුද? සංවිධාන. ක්‍රියාවට ලක් වෙන දේ කලිසම ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න තමයි අපි ල් සහ රල් භාවිතා කරන්නේ. වාක්‍යයක ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න තමයි අපි ල් සහ රල් භාවිතා කරන්නේ. මම තව එකක් ගන්නම්කෝ. පප් කියන්නේ මොනවටද? බත් වලටනේ. මොක්සම්මිනා මෙයත් වර්තමාන කාලයේ හැබැයි ගෞරවාන්විත බෑ. ඔන්න මම වාක්‍යයක් ලියන්න උත්සාහ කරා බත් කනවා කියලා. බත් වලට කියනවා කනවට කියනවා අපි මොක්සම්මිනා. මොබයෝ කියලා කියන්න පුළුවන් ඈ. ඒ සරල විදිහට. ඒ පොඩක් ගෞරවාන්විතව. මේ වාක්‍යය හරිද? බත් කනවා බත් වලට පප් කනවට මොක්සම්මිනා. පප් මොක්සම්මිනා. වැරදිනේ. මට කියන්න බලන්න මම මෙයාට අංක නිරූපණයක් දෙන්නම්. මෙයා 1 මෙයා 2. මෙන්න තියෙනවා වාක්‍යයක්. මේ වාක්‍යයේ ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? කියන්න මට. එකකින් අංක 1 හරි 2 හරි දාන්න chat එකට. මේ වාක්‍යයේ ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? ඔන්න ඕක තමයි අපි හොයාගන්න ඕනේ පොයින්ට් එක. ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? ඒ කියන්නේ ක්‍රියාවට අහු වෙන්නේ. අංක 1කින් ඉන්න බත් නේද? මෙතන තියෙන්නේ කනවා. මොනවාද කන්නේ? බත්. මේ ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? බත්. මෙයාව අපි වාක්‍යයක ඉස්මතු කරන්න මොකද්ද භාවිතා කරන්නේ? ල් සහ රල්. එතන අපි රල් දැම්ම පච්චිම එකක් නැති අවස්ථාවට මෙයාට හල් ලකුණක් තියෙන නිසා අපි ගන්නවා ල්. එතකොට මොකක්ද? පාබල්. පාබල් 목숨입니다. පාබල් 목숨입니다. 밭 가는. පාබල් 목숨입니다. 밭 가නවා. 밭 가නවා. හොඳයි. මම චුට්ටක් කියන්න බලන්නේ හැමෝටම මේ කර්මය කියන දේ තේරුණාද කියන්නකෝ. කර්මය කියන්නේ මොකක්ද? ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න තමයි අපි කර්මය යොදාගන්නේ. පැහැදිලිද කට්ටියට? මෙන්න තියෙන වාක්‍යයක්. මේ වාක්‍යයේ ක්‍රියාව මෙයා ක්‍රියාවට ලක් වෙන්නේ මෙයා. ක්‍රියාවට ලක් වෙන දේ පෙන්නන තමයි අපි ල් සහ රල්ව භාවිතා කරන්නේ. හොඳයි. අපි පොඩි වාක්‍යයක් මේ අදල් කියන්නේ කාටද ආදල්? ආදරී වෙනවා. ආදරී කියන්නේ ආදල් කියන්නේ කාටද? ආදල් කියන්නේ කාටද අපි? පුතාටනේ. පුතාට මේ හංගුක් කියන්නේ කොරියාවේ හංගුක් මරල් කියන්නේ මොකද්ද?
හංගු මර මල් අශ්වයා නෙමෙයි. අශ්වයා නෙමෙයි මල්. මොකක්ද? හංගු මල් භාෂාවනේ. මල් කියන අපේ භාෂාව. ආයෙ මොකටද මල් අශ්වයා කියන්නේ? මල් මේ කොම්බු හම්බිලා කියන මොකෙන්ද අපි කොම්බු හේයෝගේ අපිට සයින් ලියවනේ. මොකේද මේ අපි කොම්බු හම්බිලා කියලා කියන්නේ? මොකේද කොම්බු හම්බිලා කියලා කියන්නේ? කොම්බු හේයෝ කියලා අපි සයින් ලියුවා. මම මෙතන කිව්වා වර්තමාන කාලය හැබැයි ගෞරවාන්තයෙන්. හොඳයි මම දැන් මේ ඔන්න සම්පූර්ණ වාක්‍යයක් තමයි ලියලා තියෙන්නේ. සම්පූර්ණ වාක්‍යයක් මම ඔන්න ලියලා තියෙනවා. මට ওই කට්ටිය බලලා කියන්න මේ වාක්‍යයේ ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? කොතනද? ක්‍රියාවට ලක් වෙන තැන මට පෙන්නේ. ආදරේ 한국말 공부합니다. පුතා කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. පුතා කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. කවුද මේ වාක්‍යයේ ක්‍රියාවට ලක් වෙන තැන? මට කියන්න බලන්න. කොතෙන්ද දෙන්නේ? මේ පුතා ගාවට දෙන්නේ, හංගුක් ගාවට දෙන්නේ, මල් ගාවට දෙන්නේ, නැත්නම් මේ කොම්බු හම්නිදා ගාවට දෙන්නේ. කොහෙද? භාෂාව කියන තැනට නේද? හංගුක් මල වෙනවා නේ. භාෂාව තියෙද්දි. මෙතන බලන්න පච්චිම එකක් තියෙන නිසා මොකක්ද අපි ගන්නෙ? ගන්නවා නේ. පච්චිම එකක් තියෙන නිසා අපි ගන්නවා මාල්. හංගුක් මරල්. හංගුක් මරල්. මේ වාක්‍යයේ ක්‍රියාව කවුද? මේ වාක්‍යයේ ක්‍රියාව කවුද? කවුද මේ වාක්‍යයේ ක්‍රියාව? දැන් ඔකට පුළුවන් ඉන්නෝනේ මේ දේවල් ඈ. ඕනිම වාක්‍යයක තියෙන ක්‍රියාව බලන්න, කර්මය හොයාගන්න. මේ වාක්‍යයේ ක්‍රියාව කවුද? කුම්මුහම්නිදා. මෙන්න මෙයා තමයි වාක්‍යයේ ක්‍රියාව. නේ කුම්මුහම්නිදා. ඉගෙන ගන්නවා. මෙන්න වාක්‍යයේ ක්‍රියාව. මෙයාට ලක් වෙන්නේ මොනවාද? හම්බුක් මරන. කොරියානු භාෂාව තමයි ඉගෙන ගන්නනේ. කොරියානු භාෂාව තමයි ඉගෙන ගන්න. ක්‍රියාවට ලක් වෙන දේ. ක්‍රියාව කරන කෙනා නෙමෙයි ඈ. ක්‍රියාවට ලක් වෙන දේ තමයි පෙන්වන්නේ අපි වලින්. ක්‍රියාව කරන කෙනා නෙමෙයි. ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න තමයි අපි සහරල් භාවිතා කරන්නේ. මං හිතන හැමෝටම පැහැදිලි වෙන්න ඇති කියලා. හොඳයි. ලියා ගන්න අපේ සහර මේක හරිය ලේසි ඈ. ලකු අමාරු දෙයක් නෙමෙයි. ක්‍රියාවට ලක් වෙන දේ පෙන්වන්න. දැන් ගන්න ලියා ගන්න.
හරි කටේ ඉවරයි නේද? එතකොට අපේ හතරවෙනි පාඩමට අදාළව තිබ්බ ව්‍යාකරණ දෙක තමයි දැන් අපි කතා කරේ. සරල වර්තමාන කාලය සහ අපේ කර්මය හැඟවීම ගැන. හොඳයි.